ලංකාල්ල ඇත පේනවා ලස්සන්ට තර මාර් ලස්සනයි මේ ලොකේෂන් එක මේ තමයි කළු පහන ඔහිය පාර. විශේෂයෙන් කොල්ල කියන විදිහට මේක තමයි දිව්‍ය ලෝකයට යන පාර. බඹර කන්ද දියැලට වැටලා තියෙන මේ පාරෙම තමයි. ඔයගොල්ලෝ බඹර කන්ද ඇල්ල බලන්න යන්න ඉතින් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා යන්න. මොකද මේක ඔයගොල්ලන්ට වටින වීඩියෝ එකක් වෙයි. ඔයගොල්ලෝ දැනටමත් බඹර කන්ද බලන්න ආපු කෙනෙක් නම් දන්නවා ඇති. බඹර කන්දට එන්න තියෙන පාර වැටලා තියෙන ලස්සන ෆයිනස් කැලයක් මැද්දේ. ඒ වගේම බඹරකන්ද දියැල්ල තමයි ලංකාවේ උසම දියැල්ල විදිහට සැලකෙන්නේ. හැබැයි අද මේ වීඩියෝ එක බඹරකන්ද දියැල්ල ගැන නෙමෙයි. බඹරකන්ද දියැල්ල ළඟින්ම තියෙන ලංකා ඇල්ල ගැන. ලංකා ඇල්ලටත් යන්න තියෙන්නේ මේ බඹරකන්දට එන ෆයිනස් කැලේ මැද්දින්ම තමයි. මෙන්න මේ පහුවන බෝඩ් එක ගාවින් තමයි උඩට එන්න තියෙන්නේ ලංකා ඇල්ල බලන්න. බෝඩ් එක ළඟ ඉඳන් කිලෝමීටර් 2ක් විතර ලංකා ඇල්ල ගාවට පයින් යන්න තියෙනවා. මේකට වාහන වල යන්න බෑ. පයින්ම තමයි යන්න ඕනේ. මේ බිම වැටලා තියෙන ෆයිනස් කෝට් ලිස්සන ඒ නිසා පරිස්සමින් යන්න. ෆයිනස් කැලේ ඉවර වෙනවත් එක්කම මේ වගේ තැන්නකට එනවා. මෙතනින් දිගටම යද්දී අඩිපාර දෙකට බෙදෙනවා. පල්ලෙහා පාර ගියාම ලංකාඇල්ල පාමුලට යන්න පුළුවන්. උඩ පාර ගියොත් ලංකාඇල්ල මුදුනට යන්න පුළුවන්. මෙතන මේ පල්ලෙහා පාර යන්න ඕන ලංකාඇල්ලට. මේ අර ඇත පේන්නේ ලංකාඇල්ල. තියෙනම් දැන් යම් මේ උඩ පාරේ ගියොත් ලංකාඇල්ලේ මුදුනට යන්න පුළුවන්. එතනින් එහා පැත්තට ගියාම අපිට යහල තැන්නැල්ල හම්බ වෙනවා. මෙතනින් අපි කැලෑවට ඇතුල් වෙනවා. මෙච්චර ආවේ තැන්නේ දැන් කැලෑවට යනවා. පොඩ්ඩක් මඩක් වෙලා. තර මාර් ලස්සනයි මේ ලොකේෂන් එක. ලංකාඇල්ල ඇත පේනවා ලස්සනට. ඉතින් මේ තමයි ලංකාඇල්ල. මේ දියැල්ලට ලංකාඇල්ල කියන නම එන්නේ මේ දියැල්ලෙන් එන වතුර ඔක්කොම එකතු වෙන බේසම වගේ කොටස ලංකා සිතියමේ හැඩයට සමාන හැඩයක් ගන්න නිසා කියලා තමයි සැලකෙන්නේ. මේ වගේ තැන්වලට එද්දි කිසිම පොලිතීන් වගේ කිසිම දෙයක් අරන් එන්න එපා. ඒක ඔයගොල්ලෝ නොදැනුවත් හරි වැටෙන්න ඉඩ තියෙනවා. නොදැනුවත්ව හරි දෙයක් වැටුනොත් පරිසරයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් මේ වගේ තැන්වල අරන් එන එක නතර කරන්න.